ඒ තමයි ඒගොල්ලන්ගේ මූණු දැක්කහම තේරෙනවා ප්‍රශ්නේ කියන්නේ කියලා. ප්‍රශ්නෙම් පීඩාවෙන් මිරිකිලා ඉන්නේ. ඇයි දන්නවද? ඔය දරුවෝ දැනගන්න තියෙනවා නම් ඔයාලගෙන් ජීවිතෙන් මේක අතහැරලා මම මේ කියන දේ ජීවිතේට දාගන්න. ගොඩාක් අයගේ ජීවිතවල දුක පිරලා තියෙන හේතුව Tamanට දෛවයේ විසින් දුන්න දේවල් වලට කෘතඥ නැහැ. ඒවට නැහැ කිසි කෘතඥතාවයක් හිතේ. Tamanට ලැබුණු ජීවිතය ගැන ආදරයක් නැහැ. ඒ ගැන හැඟීමක් නැහැ. ඒ ගැන සතුටක් නැහැ. ලැබිලා තියෙන ජීවිතය ගැන සතුට නැහැ. ඒතර ඔතන තමයි අපේ මේ පඬියෝ පටලවාගෙන තියෙන්නේ. ලැබිච්ච දේ ගැන සතුටුනොත් දියුණු වෙන්නේ නැහැ නේ කියලා නෑ. දියුණු වෙන්න ඕන. දියුණු වෙන්න උත්සාහ ගන්නත් ඕන. ලැබුණු දේ ගැන සතුටින්. Tamanට දැන් ලැබිලා තියෙන ජීවිතය ගැන සතුටු වෙනවා. කොහොමද මේ සතුටු වෙන්නේ? අපි හිතමු ඔන්න කෙනෙක් දුප්පත් පවුලක ඉපදුනා. අම්මා තාත්තා දුප්පත්, ගෙදර දුප්පත්. සතුටු වෙන්න මම ඉපදුනානේ. මට අම්මෙක් තාත්තෙක් ඉන්නවනේ. මට මෙහෙම හරි පැල්පතක් තියෙනවනේ. එහෙනම් මම අනාගතේ මගේ අම්මා තාත්තව ලොකු ගෙදරක තියනවා. මම අනාගතේ ලොකු මිනිහෙක් වෙනවා. එහෙමයි. තියෙන දේ ගැන සතුටින් තමයි අනාගතේ දකින්න. හොඳට බලන්න කවදාකවත් Tamanට ලැබිච්ච ජීවිතේට වෛර කරපු කිසිම මිනිහෙක් දිනුනලා නැහැ.